ආයිබෝවන් තෙරුවන් සරණයි. අපි සූදානම් වෙන්නේ ව්‍යාපාර භූමියකට. විශේෂයෙන්ම විශාල වශයෙන් පාරිභෝගිකයන්, සේවාදායකයන් රැස් වෙන ස්ථානවලට බලපැවැත්වෙන්නා වූ දෝෂාන්ධකාර මාලාවන්. ඇස්වා, කටවා, ඕවා, ප්‍රේම දෝෂ, අඬවැඩියා දෝෂ වෙන ඇතුළු සියලු දෝෂාන්ධකාර මාලාවල් ඉවත් කරන යම් සාන්තිකරණයකට. එය අපි වර්ෂ 3ක් පුරාවටම අති සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට එම ව්‍යාපාරයේ අධිපතිතුමාට මේ සප්තමා දේවාලයෙන් විශේෂයෙන්ම පීඨාශිර්වාද ලබා දෙනවා. මොකද විශේෂයෙන්ම නානාවිධ මිනිසුන් තමන්ගේ ව්‍යාපාර භූමිය තුළට එනවා. ඒ ව්‍යාපාර භූමිය තුළ ඒ ඇතිවෙන්නා වූ ඇස්වා, කටවා දෝෂාන්ධකාර මාලාවන් ඉවත් කළ යුතුයි. එම නැත්නම් කාලයක් පුරාවටම එවැනි ආකාර විදිය දෝෂාන්ධකාර මාලාවල් තුන්දොස් බන්ධනය වීමකින් පොඩිවින දෝෂයක් බවට පත්වීමට තරම් බලයක් මේ තුන්දොස් වලට තියෙනවා. ඉතින් ඒක නිසා අපි පුරා වර්ෂයක් ගානේ අපි මේ පෙන්වන්න යන ශාන්ති කර්මය කරන සප්තමහා දේවාලයෙන් අපේ ඥාතිෂ්ඨ දේවතාවුන් වහන්සේගේ බලයෙන් ඒ සියලු දෝෂාන්ධකාර මාලාවල් දුරු කරලා උතුම් වූ දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ පිහිට ආශිර්වාදය යහපත දියුණුව උදාපත් කරන ශාන්ති කර්මයක්. ඒ වගේම මේ වර්ෂයේදී එම ව්‍යාපාර භූමියට විශේෂයෙන්ම කතරගම දෙවි රාජෝත්තමයන්න් වහන්සේගේ අවසරයකින් අපි තමයි එම ශාන්ති කර්මයට මූලිකව බලය පාවිච්චි කරේ. එම ස්ථානයේ විශේෂයෙන් අඳුරු බලපෑමක් මේ වෙනකොට සිදු වෙලා තිබුණා. ඒ දේත් ඉවත් කරලා අංග සම්පූර්ණ විදිහේ බාහිර පූජාවක් කැප කිරීම ඉතාම වැදගත්. ඒ කැප කිරීම තුළින් තමයි බාහිරව දෝෂාන්ධකාර මාලාවල් දුරු වෙලා භූමජල මහේකාන්තා දේවියගේ ශ්‍රයා දේවියගේ පීඨ ආශිර්වාදය ලැබෙන්නේ. සරේ භූත ගුණ රතන මන්දිරා ආශ්‍රේත ජන වන්දනීය මකුට මණිමරේසේ කදම්බ තුංගිත ධර්ම නක කිරණ ශ්‍රේයෙන් විරාජමාන වූ මාර වීර ශ්‍රී ගණ සුගත තථාගත සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේගේ ශාසන පාලනයෙන් නියුක්ත නීල වර්ණ දේයාසිරාව ශ්‍රී සෝභාවක් දරන්නා වූ සංඝ චක්‍ර ගදානන්දක මහා බල විදරා චතුරු භුජා බහවිකින් යුද්ධික පුලුල්ලෝ සුරම්‍ය කොමල උරස්තලයේ ශ්‍රී කාන්තාව නිත්‍ය වැඩ වාසී කරන්නා වූ ප්‍රේමත් ශ්‍රී විසුද්ධරාජෝත්තමයන්න් වහන්සේට පහන් පූජාවක්, මල් පූජාවක්, සුවඳ දුම් පූජාවක් ගෙන හැර දක්වා එම ශ්‍රී විසුද්ධරාජෝත්තමයන්න් වහන්සේට පින් දුන්නාම මෙවැනි මේ ආතුර ප්‍රාණකාරයන්ටත් මෙවැනි මේ ආකාර භූමාලාවන් වලටත් තිබෙන්නා වූ සකල විද දෝෂාන්ධකාර මාලාවල් දුරෙන් දුරුවන් කර දීමේ ආකාරයෙන් තිබෙන්නා වූ සකල විද දෝෂාන්ධකාර මාලාවල් දුරෙන් දුරුවන් කර දේ මෙවැනි ආකාර ව්‍යාපාර භූමාලාවල් දිනෙන් දින වඩා දියුණෙන් දියුණුවට පත්වෙන්න එම ශ්‍රී විසුද්ධරාජෝත්තමයන්න් වහන්සේට පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් බාරයි. එවැනි පීඨාශිර්වාදයක් ලබා ගන්න තැනකට වැඩ කටයුතු කරන්න ලීසි පාසු දෙයක් නෙමෙයි. මොකද ඒ සඳහා ප්‍රධාන මූලික ඇදුරා වශයෙන් කටයුතු කරන මම, දේව ගැතිවරයා වශයෙන් කටයුතු කරන මම විශේෂයෙන්ම රැකිය යුතු වත්පිළිවෙත් රාශියකුත් එක්ක තමයි ඒ බලය අපි පරිපූර්ණ කරගන්නේ. අපේ අත්දැකීමත් සමගම. ඒ වගේම සප්තමා දේවාලයට, මගේ දේවාල භූමියට
පැමිණෙනකොට විශේෂයෙන්ම අපි පාරිශුද්ධත්වය කියන්නේ පිරිසිදු බව විශේෂයෙන්ම සලකනවා. අපි මෙහිදී විශේෂයෙන්ම සාන්ති කර්ම, මිනිසෙගේ මානසික දියුණුව, ඒ වගේම ලෞකික දියුණුව උදෙසා කටයුතු කරන බැවින් මේ දේවාලයේදී විශේෂයෙන්ම යහපත උදාපත් කර දීම සඳහාම පමණක් තමන්ගේ දියුණුව, තමන්ගේ යහපත උදාපත් කර දීම පිණිසම වැඩ කටයුතු, ඒ වගේම තේවාමය කටයුතු කරගෙන යන භූමියක්. සාදෝ 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 සබ්බේත්‍යෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනසතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. අපිට විශේෂයෙන්ම පුද්ගලයෙකුට බලපාන පොඩි වින දෝෂයක්, පුද්ගලයෙකුට බලපාන නම් වෙනත් වූ යක්ෂ, භූත, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ යන පහත් මට්ටමේ බලවේග වලින් ඇතිවෙන්නා වූ භූත පිස්සුවන් දුරු කරන්නට අපට හැකියාව තියෙනවා. මෙහිදී අපි විශේෂයෙන්ම වැඩ කටයුතු වලදී ඕනෑම කොඩිවින බන්ධනයක් කපලා ඉවත් කරන්නට පුළුවන් අවසරය අපට ලැබෙන්නේ අලුත්නුවර දේවතා බණ්ඩාර දෙවියන්ගේ මූලිකම වශයෙන් බලපවත්වෙන අනවරණි. සාදෝ 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 සුරත වේලාර්ධයක් කරාරණ මයුරවානාරූඩව දිව්‍ය ලෝකේ මහා තේජෝ බල සම්පන්නමයි මේ වික්‍රමයේ ප්‍රතාපයේ සෞර්ය වීර්ය කෞසල්‍ය ශක්තිය නාදී සත්ගුණයන්ගෙන් භක්තිමතුන්ගේ දුක්ඛාන්ධකාරයන් සූර්යාසේ විසුරුවාරමින් විජාතිකයන්ට දසවද දිදී සිංහල ජාතිය දිවිමින් ආරක්ෂා කරන්නාව කඩවර ප්‍රකාශ යන යක්ෂ සේනාධිපතිහිම් පිරිවරාගෙන කඩවර කන්ද, උයන් කන්ද, උමන් කන්ද, කුමාර කන්ද, බණ්ඩාර කන්ද, තම්මත කඳුවතක් නැද පීඨියේ හේමකූටය අංජන පර්වතය බැදුම් මෙලා ප්‍රතර නාමයන්ගෙන් ප්‍රසිද්ධ වැඩ සිටි කන්දේ වැඩ වාසය කරන්නා වූ පෞල්ෂ වංචෝත් භූත කතරගම කන්ද ස්වාමී දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ වහන්සේට දූත් නගා වැඳ නමස්කාරයෙන් ඉතායට බහත්ව කියා කන්න ලව් කර දින්නේ දිවිනේ මෙවැනි ආකාරයෙන් අද දිනේදී මෙවැනි ආකාර භූමියට මේ ආකාර ව්‍යාපාරේ පවත්වාගෙන යන්නා වූ මෙවැනි ආකාර මහතුරුන් දෙන්නා වෙනුවෙනුත් කරන්නා වූ මේ ආකාර ශාන්ති කර්මය ගුණ බල පෙන්눔 කර දී මෙවැනි ආකාරයම් අඩුපාඩුවක් අත්කරද්දක් කඩවරද්දක් දැනවරද්දක් නොදැනවරද්දක් ඇත්තේ වීනම් සමාව ලබා දේ මේ ආකාර දරුවන් ආරක්ෂා කර දී දිනෙන් දින චිර ජීවනයේ උදාපත් කර දී දිනින් දින භවෝග සම්පත් වර්ධනය කර දී ධන දාන්‍ය ආදී සම්පත් වර්ධනය කර දී මේ ව්‍යාපාර භූමියේ දිනෙන් දින සාර්ථක ස්ථානයකට ගෙන්නා දෙන්නේ කතරගම කන්ද ස්වාමී දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් බාරයි ඔබ කීර්තිය පස්වාන් දාසකට නාවදා ආයු භූවේවා ආයු භූවේවා ආයු භූවේවා. කොඩි විනයක් කරන්නටත් කොඩි විනයක් කපන්නටත් මූලික වශයෙන්ම ගම්බාර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේට කතා කරන්නම ඕනා. එහිදී අපි අපේ දේවාලයේදී, මගේ දේවාලයේදී මගේ ඥාතිෂ්ඨ දේවතාවුන් වහන්සේලාගේ උත්තරය අනුව ගම්බාර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේට මගේ මේ දේවාල භූමියේ විශේෂ ඉඩ කොටසක් හදලා දීලා තියෙන්නේ. තේවාමය කොටසක් කරන්නේ මේ නරලෝක සත්‍යයගේ විවිධ මිනිසුන්ට කරන කොඩිවින බලපෑම ඉවත් කරන්නට ගම්බාර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේගේ බලය, පිහිට, බැල්ම, ආරක්ෂාව අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දෙවනුවද සුදාහන් වැඳ මහසග රුහන් වැඳ මෙතුන් කරණය බලමු එංගත අකුසඳ මුනිතුම අංගුතු
Sandei Manarango, Ratu sama Surangnya datang Ratu Unerta, Akadengo, Batanang Muni Gutaya nama kita pada Dunaket, Dunata Benta Dukata, Nakami Muni Dungatina, Dungata, Akalah Madurang di pada Minggu Duralingo. Yaduatan pamaninga kami tuni nama desa mangga. Jaga kete wate goling mangito. Maka jengki dite itu ragatu siu sete. Inte kak talang sudah dat pamana saudango. Isi kak suralingga su pasalo suande mahanaga. Orang ada bunga tapi di bodi suralato. Satari ada pada tingga su merah gundesi sole sake. Auni diwarane tapala kale durang. Dera yakin dara kandar tale durang. එහිදී අපි විශ්වාස කරනවා උන්වහන්සේගේ මහා තේජෝ සම්පන්න බලය ඕනෑම කොඩිවෙනයක් දුරු කරන්නට සැනකින් දුරු කරන්නට උන්වහන්සේට හැකියාව තියෙනවා. මොකද එක රැයකින් අලු ගලක් මඩ කරලා තමන්ගේ දේවතා බණ්ඩාර දේවතාම්තුරුවන් වහන්සේගේ මාලිගාව හදන්නට කබරිකාබීන් කීවිසි දීසවලින් යකුන් ගෙන්නලා මාවේරයන්ෙන් කල් කප්පවලා දැඩිමුඩ දේ හාමුදුරන් වහන්සේ එත් වතු සාරවත් කරලා මේ ලක් බිමට යම් සේවයක් කරන්නට හැකි වුණේ උන්වහන්සේගේ අසීමිත වූ බලය. ඒ බලය පූර්ණක කියන යක්ෂ සේනාධිපතියා වන උන්වහන්සේගේ ඊත්‍රුන් වහන්සේ එරන්දති යන නාගමාතාව කියන උන්වහන්සේගේ මෑණියන් වහන්සේගෙනුත් ලැබුණු වරම්. වගේම තමයි දැඩිමුණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ මහා යක්ෂ සේනාවට අධිකාර තනතුරක් කුසලන්නට තවත් හේතුපාදක වෙන කාරණාවක් තමයි වෛශ්‍රවණ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ අපි සියලු දෙනාම දන්නවා මේ ලෝක ධාතුව ආරක්ෂා කරන ෘතරාඩ විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ යන්නා වූ සතරවරම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා. එයින් වෛශ්‍රවණ රාජෝත්තමයන් වහන්සේගේ බෑණනුවන් වන නිසා අසීමිත බලයක් අසීමිත ශක්තියක් දැඩිමුණ්ඩ බණ්ඩාර දේවතා හාමුදුරන් වහන්සේට තියෙනවා.
ගම්බාර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේත් දැඩිමුණ්ඩ දිවි රාජෝත්තමයන් වහන්සේත් අතර සම්බන්ධතාවය අපි බැලුවොත් එය දැඩිමුණ්ඩ බණ්ඩාර දෙවියන්ට පුරපක්ෂයේදී ගම්බාර දේවතාවුන් වහන්සේ නමින් පෙනී හිටින පුරපක්ෂයේ දේවතාවුන් වහන්සේ ගම්බාර දෙවියන්ගේ අවතාරයේ පිච්චමල් පණිවිඩ කරන දැඩිමුණ්ඩ දෙවියන්ට ආවතේව කරන කෙනෙක් තමයි ගම්බාර දේවතාවුන් වහන්සේ. ඒ අනුව අවපක්ෂයේදී මේ ගම්බාර දේවතාවුන් වහන්සේ තමන්ගේ ස්වරූපය වෙනස් කරගන්නවා යක්ෂ සේනාධිපතියෙක් ඇටියට, ඒ සූනියන් යක්ෂයා ඇටියට. එහිදී දැඩිමුණ්ඩ බණ්ඩාර දෙවියන්ගේ මැණික් කබඩාවේ ආරක්ෂකයා වශයෙන් ගම්බාර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේ වැඩ රාජකාරී ආවතේව කටයුතු බලනවා. එහිදී දැඩිමුණ්ඩ බණ්ඩාර දෙවියන්ගේ යටතේ දැඩිමුණ්ඩ බණ්ඩාර දෙවියන්ගේ අනවරමේ ඕනෑම කොඩි විනයකටත් ඕනෑම කොඩි වින කැපිල්ලකටත් මුහු වෙන අති ප්‍රබල දේවතාවුන් වහන්සේ නමක් තමයි ගම්බාර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේ. අනුව අපි ඕනෑම කොඩි වෙන දෝෂයක් ඉවත් කරන්නට බලය අපේ ඥාතිෂ්ඨ දේවතාවුන් වහන්සේට තියෙනවා. නර ලෝකයාට යහපතක් කරන්නට තවත් නපුරු දුර්ජන මිනිසුන්ගේ ක්‍රියාවන් වලින් නොමනා ක්‍රියාවන් වලින් අහිංසක අසරණ තමන්ගේ ජීවිතය යහපත් අයුරින් ගෙන ගන්නට බැරිව
යම් නම් විවිධ රෝග විවිධ ආබාධ වලින් ලක් වෙලා දුක් විඳින මිනිසුන්ගේ බලපැවැත්වෙන සියලු දෝෂ දුරු කරන්නට දැඩිමුණ්ඩ බණ්ඩාර දේවතාවුන් වහන්සේ අපට ලැබලා දීලා තියෙන අනවරම ශක්තිය. පළවෙනි වතාවේ වගේම දෙවෙනි වතාව වගේම අපිට දේශානාන්තේ නියම කරන විදියට මේ වෙලාවට උදේට ඒක ආධිකරණය ඊනෝන පහන් දෙයක්වත් වෙන තැනකින් මේවා කරන එක තෝරන්න එපා. තේරුණාද? තෝරන්න එපා. ඒක දේවල් ඉන්නේ කරන්න එපා. ඒ පිළිවෙත නිවිදෙන්න යන්න කියන එක කියන්නේ තෝලගේ අතේ තියෙන කාරණා. හරි? තෝලගේ ඉතින් මම විශ්වාස කරනවා දැඩිමුණ්ඩ බණ්ඩාර දෙවියන්වත් ගම්බාර සිද්ධ ශූන්‍ය දේවතාවුන් වහන්සේ ප්‍රමුඛකටගෙන මේ කරන වැඩ කටයුත්තේ යම් සේවයක් අපගෙන් බලාපොරොත්තු වෙනවා නම් දෙවියන්ගේ විශ්වාසය තියෙනවා නම් අප්තමා දේවාලයත් එක්ක සම්බන්ධ වෙන්න. අපි අනිවාර්යයෙන්ම අපේ ඥාතිෂ්ඨ දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් මම පෞද්ගලික වශයෙන් මගේ අත්දැකීමුත් ඒ වගේම මං ඉගෙනගෙන තියෙන යන්ත්‍රමන් ශාස්ත්‍රය හා දෙවියන්ගේ කටයුතු සම්බන්ධයෙන් තියෙන සියලු වැඩ කටයුතු වලින් ඔබ සියලු දෙනාට යහපතක් උදාපත් කර දීමට මම සූදානම්. ත්වන් සරණයි.